හායි යාළුවනේ අද vlog එකේ තියෙන්නේ මම අවුරුදු සමරපු විදිය මගේ පවුලයත් එක්ක ඉතින් වීඩියෝ එක වෙනකම් බලන් ඉන්න. ඉතින් ඔයාලා වෙනදා වගේම මගේ අලුත් වීඩියෝ එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ සිංහල අලුත් අවුරුද්ද කියන්නේ අපි ලොකු පොඩි හැමෝම ආසාවෙන් බලාගෙන ඉන්න දවසක්නේ. ඉතින් මාස ගාණක් ගිහිල්ලා ඔන්න ආවා අද 14 වෙනිදා සිංහල අලුත් අවුරුද්ද. ඉතින් අපි මම පවුලයත් එක්ක දැන් යන්නේ අවුරුදු සමරන්න. අපි ෆැමිලි කිට් එකක් හදාගත්තා. ඒක තමයි අපි ආසාවෙන් අද ඇඳගෙන ඉන්නේ. ඉතින් චූටි මේකප් එකක් දාගත්තා. ඒ ලුංගි එකටයි බ්ලවුස් එකටයි මැච් වෙන විදිහට. මෙන්න මේක තමයි අද මගේ කිට් එක. අපි අම්මී තාත්ති මායි තුන්දෙනාම එක විදිහටම අඳින්න ඕනි කියලා හිතුණා මේ පාර. ඉතින් ඒක නිසා අපි මෙහෙම වගේ කිට් එකක් හදාගත්තා. ඉතින් ඔක්කොටම කලින් කැවිලි මේසේ හදන්න එපා. මම 13 වෙනිදා රෑම අවුරුදු කේක් එකක් ඕඩර් කරගත්තා. එන්න විදිහට තමයි අවුරුදු කේක් එක මට ආවේ. ඉතින් මම රූම් එකෙන් අවුරුදු කේක් එක දැන් අරන් යන්නේ කැවිලි මේසෙට. මගේ පළවෙනි රාජකාරිය උනේ කැවිලි මේසේ හදන එක. ඉතින් මං ආසාවෙන් ගෙන්නගත්තු මගේ කේක් එක තියලා කැවිලි මේසේ ලස්සට හරි ගස්සනවා. අපි මේ පාර කැවිලි අපිට හම්බුණා. අපිට ගෙදර හදන්න නම් වෙලාවක් තිබුණේ නැහැ කැවිලි. මෙන්න මේ විදිහට තමයි මගේ පුංචි කැවිලි මේසේ තිබුණේ. දැන් අපි අම්මී තාත්තීටත් ඒ විදිහටම අපි ඇඳුම හදාගත්තා මේ ඉන්නේ. එයාලගේ කිට් එක තමයි. ඉතින් අපි යන්නේ දැන් ෆොටෝස් ගන්න. ආසාවෙන් අපි තුන්දෙනාට කිට් එක හදාගත්තා. ඉතින් ඒක නිසා ඒකෙන් ෆොටෝස් නැත්තම් වැඩක් නැහැනේ. ඉතින් ඒක නිසා ඉස්සෙල්ලා මම අම්මිගේ තාත්තිගේ පස්සේ තාත්තිගේ මගේ අම්මා ගත්තා. අම්මගේ මගේ තාත්තා ගත්තා. ඒ වගේම අපි ෂෙයා කරගෙන ටික ලස්සනට ගත්තා. ජෝඩි වලි දාගෙන ෆොටෝස් ටික ගහලා ඉවර වෙලා පහන එහෙම තියලා මම යන්නේ එළියට. ඒ දෙන්නට බීම් එකක් අරගෙන අපි චූටි කයියක් එක්ක එළියට වෙලා ටිකක් ඉන්න. දැන් ඉතින් ෆොටෝස් ගන්න චාරිත්‍රය ඉවර වුණු පසු දැන් අපි යන්නේ ලිපගිනි මොලවන චාරිත්‍රය සඳහා. දැන් අපි යන්නේ ලිපගිනි මොලවන්න. ඒ කියන්නේ කිරි උතුරන්නනේ. ඉතින් එළියෙම ගල් අරගෙන මම ලස්සනට හදවුවා. ඊට පස්සේ අපි අම්මා දැන් යන්නේ එතනින් කිරි මුට්ටිය තියලා. ඔයාලා මගේ 2026 කියන්නේ ජනවාරි 1 වෙනිදා vlog එක බැලුවා නම් ඒකෙත් අපි කිරි උතුරන වෙලාවේ ගෙස් කරනවා මේ පැත්තට තමයි ඉතිරෙන්නේ මේ පැත්තට ඉතිරෙන්නේ කියලා අපි තුන්දෙනා හිතනවා. ඒත් අද මම කියපු පැත්තට නෙමෙයි ආවේ අපේ අම්මා කිව්ව පැත්තට තමයි. ඉතින් අපි දෙවෙනියක් කිලෝකක් ටිකක් දුරින් ඉන්නේ. ඒක නිසා අපි තුන්දෙනාත් එක්ක වීඩියෝ කෝල් එකෙන් එයාලව පොඩි වෙලාවකට හරි සම්බන්ධ කරගත්තා. දැන් ඊට පස්සේ ඔන්න දැන් කිරි ටික ඉතිරෙනකම අපි බලාගෙන ඉන්නවා. ඉතින් දැන් කොයි වෙලාවෙ උතුරයිද කියලා. ඔන්න ඉතින් අපේ කිරි ටික නම් ඉතුරුණා. ඒ ඉතිරෙන විදිහටම ඔයාලට මේ අවුරුද්ද සුබ වෙන්න ඕනි කියලා මම ප්‍රාර්ථනා කරනවා. දැන් මං යන්නේ මම පොඩි කාලේ ඉඳන් කරන දෙයක් කරන්න. මං විතරක් නෙමෙයි මේ වීඩියෝ එක බලන ඔයාලත් ඒ වැඩේ නම් කරනවා කියන මං දන්නවා. දැන් මං යන්නේ බුලත් ටිකුත් අරගෙන ඇවිල්ලා අම්මටයි තාත්තටයි බුලත් දීලා වදින එක. ඉස්කෝලේ යන කාලේ නම් හැමදාම උදේට වැඳලා ගියාට අපිට දැන් ගොඩක් වෙලාවට ඒ දේ මිස් වෙනවනේ. ඉතින් මං දැන් යන්නේ ඒ චාරිත්‍රය සඳහා. ලුහු බඳින තුරා හමු නොවිතියේ ජීවිතේ
සිතා කටුවටුණු දරා සැනසුමක් තියේද. ඉතින් දැන් අපි කැවිලි මේසේ ඕපන් කරා. මගේ කැවිලි මේසේ කීයක් එකක් තියෙනවද දකින්න නැති. ඉතින් මම ඒක අපේ පැත්තේ ඉන්න කෙනෙක් ඩන් මම ඒක කෝඩර් කරේ. ඔය මම දැන් පෙන්නලා තියෙන පේජ් එකේ තියෙන්නේ එන්න ඒ පේජ් එකෙන්. ඉතින් අපි කැවිලි කාලා, කේක් කාලා, කිරිබත් කාලා, බීම බීලා ඔන්න තේමේසි මං අයින් කරලා දැන් අපි මේ දවස් ඔක්කොගේම වැඩ කරලා ගොඩාක් මහන්සිලා ඉන්නේ. ඉතින් ඒක නිසා අවුරුදු නැකත් ඉවරන ගමන් මගේ ඔළුවේ නම් තිබ්බ චූට්ටක් හවස් වෙලා ටිකක් නිදහසේ ඉන්න. ඒක තමයි මට නම් අවුරුදු. ඊට පස්සේ මම යනවා දැන් චේන්ජ් කරගන්න. ෆොටෝස් වීඩියෝස් ටික ඔක්කොම ගත්ත නිසා ඒක දකින්න ටිකක් අපහසු නිසා මන් රිලැක්ස් ගවුමක් දාගත්තා. මම ගොඩක් දුරට ගවුම් අදින්නේ. රිලැක්ස් ගවුමක් දාලා ඉතින් ටීවී එකේ අද එක එක වැඩසටහන් යනවානේ. ඉතින් මම ටීවී එක බලන්න ගත්ත වෙලාවේ නම් මෙන්න මේක තමයි ගියේ. ඊට පස්සේ ඔන්න ගෙදරට කට්ටිය යනවා කොහොම හරි යාලා ගියාට පස්සේ එයාලා කෙනවල දෙන ඒවා බලලා කන්ට ඉවසිල්ලක් නැත්තේ හැමෝටම. ඉතින් යාලත් කැවිලි ගොඩාක් කෙනවල දීලා තිබුණා අපු අය. ඊට පස්සේ අපි අමි බේන්නවත් හිටියේ නෑ විනාඩි 5ක් 10ක්. ඒත් එයා ඒ විනාඩි 5 10 ඇතුළතම උයලා. ඉතින් ලන්ච් එකත් රෙඩි කරලා තිබ්බ නිසා මම කාලා මගේ channel එකේ වීඩියෝ එකක් තිබ්බා අම්මිටයි තාත්තිටයි බලන්න. ඒ දෙන්නට ඒක බලන්න දීලා මම අම්මි තාත්තිත් එක්ක නිදහස් වෙද්දි ගොඩාක් කැමති ලෝචිගේ වීඩියෝ බලන්න. ඒක මාර ෆන් වගේම ෆැමිලි අයත් එක්ක බලන්න පුළුවන්. ඊට පස්සේ අපි හැම අවුරුද්දෙම වගේ කරනවා මෙතන අවුරුදු සමනන්න බඩුමලු 60ක් වගේ තියෙනවා. ඉතින් ඒ බඩුමලු බෙදන්න තමයි අපි කලින් ගොඩක් ඔක්කොම බෙද්දා. එක්කෙනෙක්ට තිබුණා ඒක තමයි මං අර වෙලාවේ අරගෙන ගියේ මේ ඔක්කොම මේ වෙලාවේ වෙනකොට ඔක්කොම බෙදලා ඉවරයි අවුරුදු සමරන්න කට්ටියට. ඉතින් හැම අවුරුද්දෙම මම මේ වැඩේ අපි පවුලේ කරනවා. ඉතින් ඒකත් මට හිතුණා වීඩියෝ එකට ඇඩ් කරන්න ඕනේ කියලා. ඉතින් මගේ බ්ලොග් එක දැන් ඉවරයි. ඉතින් ඔයාලා කොහොමද අවුරුදු සමරවුවේ? ඔයාලා අවුරුද්දට ගෙදර හිටියද? නැත්නම් අවුරුද්දට වෙන කොහේ හරි ඉඳලා පැමිණි එක මිස් වුණාද? එහෙම නම් කමෙන්ට් එකක් මට දාන්න. ඒ වගේම ඔයාලා ගෙදර මේ පාර අවුරුදු කෑම හැදුවද? නැත්නම් ඕඩර් කරාද මේ මං වගේ? එහෙනම් ඔයාලා ඒකත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න ඉතින් මගේ වීඩියෝ එක අදට ඉවරයි. අලුත් බ්ලොග් එකකින් එනවා. බයි බයි පරිස්සමෙන් ඉන්න.